මේ දිනවල සමකයේ අසල ඇති රටවල් හිරුට කිට්ටු වීමත් ඒ වගේම අපගේ වාතයේ ආර්ද්‍රතාවයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීමත් ඒ වගේම සුළඟේ වේගය අඩු වීමත් වැනි කාරණා නිසා අප අවට පරිසරයේ උෂ්ණත්වය සැලකිය යුතු වැඩි වෙලා තියෙනවා. මේ උෂ්ණත්වය වැඩිවීම තුළ අපගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කරමින් පවතිනවා. මෙහිදී විශේෂයෙන්ම හැමෝටම බලපාන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඒ වගේම වැඩිහිටියන්ට ඒ වගේම දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන උදවියට මෙහි බලපෑම වැඩි. දැන් මේ ආකාරයට අධික උෂ්ණත්වයට දීර්ඝකාලීනව ලක්වීම නිසා අපිට ඇතිවන්නට පුළුවන් විජලනය, ඒ කියන්නේ ජලයේ ශරීරයේ ජලයේ ඉවත් වීම, ඩිහයිඩ්‍රේෂන්, එහෙම නැත්නම් උෂ්ණතා ආබාධ, heat exhaustion කියලා කියනවා. ඒ වගේම ඇතිවන්නට පුළුවන් උෂ්ණතා ආඝාත තත්වයන්, එහෙම නැත්නම් අපි කියනවා heat stroke කියලා. එතකොට මෙහිදී මේ තත්වයන්ගෙන් වැළකීම සඳහා අපි ගත යුතු යම් යම් පියවරවල් තියෙනවා. ඒ අතර ඊටම වැදගත් වෙනවා දහවල් කාලය තුල, විශේෂයෙන් පෙරවරු 10ත් හවස 3ත් අතර කාලය තුල හැකිතරම් මේ හිරු එළියට නිරාවරණය නොවි ඉඳීම. මේක හැම විටම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. යම්කිසි විදියකින් ඔබ බාහිර පරිසරයේ වැඩ කරනවා නම් යම්කිසි විදියකට ඔබ බාහිර පරිසරයේ රාජකාරී කරනවා නම්, වැඩ කරනවා නම්, කුඹුරක වැඩ කරනවා නම් හිස් වැසුම් පැළඳීම ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම ඔබ බාහිර පරිසරයට යන විට ඔබ ළඟ අවු කණ්ණාඩි තියෙනවා නම් අවු කණ්ණාඩි පැළඳීමත් වැදගත් වෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි තමන්ට තිබහක් නොතිබුණත් ජලය වරින් වර පානය කිරීම. මොකද අර විජලනයෙන් වැළකීම සඳහා. ඒ වගේම විශේෂයෙන් ළමයි, වැඩිහිටියෝ වැඩි වශයෙන් සිසිල් ස්ථානයක ඉඳීම වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් ළමුන් වාහනයක් තුල මොහොතකට හෝ තියලා තනියම තියලා ඉවත් වීම නොකළ යුතුයි. ඔබ කැටුවම ළමුන් තබා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මෙහිදී අත වශයෙන්ම මේ කාරණා අනුගමනය කිරීමෙන් අර මම කලින් ඇති වෙන්න පුළුවන් තත්වයන්ගෙන් වැළකීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි විදියකට ඔබට ක්ලාන්තය, එහෙම නැත්නම් අධික දහඩිය දැමීම, මහන්සිය, එවැනි තත්වයන් තියෙනවා නම් එහෙම නැවතත් ඔබ නිරාවරණය වූ තැනක ඉන්නවා නම් සිසිල් තැනකට යන්න. ඒ වගේම ඔබට තවත් ඒ తත්වය අමාරු නම් රෝහලකට, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට යෑම වැදගත් වෙනවා. ඒ වගේම මේ කාලය තුල වැදගත් වෙනවා පුළුවන් තරම් ලා පැහැති ඇඳුම් ඇඳීම. ඒ වගේම ඇඟට හිර වුණ ඇඳුම් නොපැළඳ සිටීම. ඒ වගේම හැකිතාක් දුරට විශේෂයෙන් ළමයි එළියේ ක්‍රීඩා කටයුතු වලින් පුළුවන් තරම් බැහැරව සිටීම වැනි කාරණා ඉතාම වැදගත් වෙනවා. මේ කාලය තුල අපගේ සහ අපගේ ආදරණීයන්ගේ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා අර පෙරකී කරුණු හැකිතාක් දුරට අනුගමනය කිරීම ඉතාම වැදගත්.